සාදර පිළිගන්නවා මම අයුත්තේ. ඉතින් මේ නෝයාලු අතරද මම යාලා තැනකට එන්නවා. හරි යාළුවනේ දැන් මේ යාළුවෝ අතර මම මැප් එකක් දෙනවා. සාදර පිළිගන්නවා මම අයුත්තේද. ඉතින් මේන්නේ මගේ යාළුවෝ හතර දෙනෙක්. මම යාලා තැනකට එක්කනවා. එහෙනම් යම්. හරි යාළුවනේ දැන් මේ යාළුවෝ අතර මම මැප් එකක් දෙනවා. ඊට පස්සේ මෙයාලා මැප් එක දැන් කඩයක් තමයි මම දෙන්නේ. මෙයාලා මම නම කියනවා. ඒකේ නම තමයි ෂොප් හවුස්. ඊට පස්සේ ඒකෙන් එයාලා අහන්න ඕනේ කඩේට ගිහිල්ලා හරියටම මෙයාලා ඒ කඩේ දන්නේ නැහැ. ඒ කඩේ ළඟට ගිහිල්ලා අහන්න ඕනේ පොලිස් ගන්නවා කියලා. පොලිස් ගන්නවා කියලා අහපුවම එයාලා ඔව් කියයි. ඒ කඩේ තියෙන කෙනා. ඊට පස්සේ එයාලට මොකක් හරි කන්න දෙයි මොනවා හරි දෙයි. ඒක ඔයාලට වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් කට්ටිය මෙයා යන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහ තමයි මම මේ මැප් එක හදලා තින්නේ. ඉතින් මෙතන ඕව කියලා තින්නේ. එතන තමයි මෙතන මේ මෙයාලා නිදානේ ගන්න තියෙන තැන. මේක නිදානයක් තමයි මම මෙයාලට දෙන්නේ. ඒකේ තියෙන්නේ නෑ දැම්ම කියන්නේ. ඉතින් බලමු කවුරු මේක ගණේ තියලා. ටීම් A තමයි නෙතුම් සස්මිත, ටීම් B තමයි සංජු මතීෂ. ඒ දෙන්නෙන් කවුරු ගණිත් දන්නේ නැහැ. ඒ දෙන්න කියන්නේ ටීම් දෙකෙන්. يعني A ටීම් එකේ B ටීම් එකේ කවුරු ගණිත් දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. මෙයාලට පාර වැරදෙන්න ඉඩ තියෙනවා. හරි බොයිස් දැන් මම ඉන්නේ දැන් මාරඩි මේ මම දැන් තැනට යනවා ඔයාලට. දැන් මෙතනින් පේ බ්ලර් වෙලා ඒ තැනට තමයි බොයිස් මම යන්නේ. එතන තමයි නිදානයක් තියෙනවා. මම ඔයාලට කැලවරන හදනේ. එතන නිදානයක් තියෙනවා. ඒ නිදානේ ගාවට ඔයාලා හරියටම මේ එයාලා කියන ඔයාලා නෙමෙයි සෝරි මේ එයාලා හරියට යන්න ඕනේ. ඊට පස්සේ ඒ නිදානේ තියෙන තැන මම ෆොටෝ තුනක් කියනවා. එයාලා ඔයාලට ඉස්සරහට විස්තර ගියයි. එතන ෆොටෝ තුනක් කියනවා. ඒ ෆොටෝ තුනේ නිදානේ තියෙනවා. එතන තමයි යාලා යන්න ඕනේ. ඉතින් පාඩගාල මම නිදාන තියෙන තැනට පැන ගන්නවා. එහෙනම් ඉතින් බොයිස් පළවෙනි ටීම් එකයි දෙවෙනි ටීම් එකයි එක ළඟ තමයි ඉන්නේ. මෙයා දැන් ළඟින්ම ඉන්නේ එතනට. බලමු ඉතින් අපි ආයිද කියලා. මහන්සි යාළුවනේ. අපිට අග්ගාලා යන්න ඕනේ. යාළුවනේ ෂොප් හවුස් එකට. යාළුවනේ අපි කපුණා. යාළුවනේ අපි යන ගමන් තමයි ඉන්නේ. යාළුවා කිව්වා ඉතින් ෂොප් හවුස් කියලා කඩයක් තියෙනවලු. ඒකෙන් ගිහලා පොලිස් අඳුරනවා කියලා තමයි අහන්න කිව්වේ. එතකොට යාළුවා කියනවලු අපිට කන්න මොන හරි දෙයි කිව්වා. ඒක කාලා තමයි අපිට මේ ඉතුරු ටික ගන්න වෙන්නේ. යාළුවනේ අපිට අග්ගාලා යන්න ඕනේ යාළුවනේ. යාළුවනේ අපි කට්ටියට අර කට්ටියට බොරුවක් කරා යාළුවනේ. යාළුවනේ අපි අග්ගාලා යන්න ඕනේ. දැන් පොලිස් අඳුරනවා පොලිස්. මේ නන්දලු හරි. පොලිස් අඳුරනවා. කඩේ වඩා ඉන්න දින්නේ. යාළුවනේ අපි පවුස් එකට අපි නන්දන් පොලිස් අඳුරනවා කියලා උනා. අඳුරනවා නන්දා. මොකද? දෙන්නවා නේ අපේ. යාළුවනේ ඉතින් අපි පවුස් එකට අපි නන්දන් පොලිස් අඳුරනවා කියලා උනා. අඳුරනවා නන්දා. යාළුවනේ අපි අයිස් කරනවා. මේ ඉන්නේ B ටීම් එක. මේ ඉන්නේ මායි මගේ යාළුවයි. අපි කනවා අයිස්. බැටි අතර. Nice. යාළුවනේ B ටීම් එක ගියා. දැන් අපි කාලේ වරුනේ. අපිට දැන් කොලේ හම්බුණා. එහෙනම් අපි යනවා. let's go. දැන් යාළුවනේ B ටීම් එක අයිස්ක්‍රීම් කාලා කනත්ත තමයි මම ඊළඟ ප්ලේස් එක විදිහට දාලා තිබ්බේ. ෂොප් හවුස් එකෙන් පස්සේ කනත්ත තමයි. එයාලා දැන් යනවා. දැන් අනිත් ටීම් එකත් අයිස්ක්‍රීම් කාලා ඉවරයි. එයාලා තාම මග ඉන්නේ. බලමු ඉතින් කවුරු දිනයිද කියලා. ඉස්සරහට බලන් ඉන්න. යාළුවනේ අපි දැන් අර අයිසින් කාලා මේ ඊළඟ එල්ලදිබ ප්ලේස් එකට ඇවිත් තියෙන්නේ. ඒ ප්ලේස් එකට ආවම අපිට මේ උදව් දෙන්න අනිත් සහායකයා ඉන්නවා. එයාලා අපිට අනිත් සහාය මේ ප්ලේස් එක කියන්න දෙන්නේ. කියන්න බෑ. ඔයාලට කෙලින්ම යන්න තියෙන රුවන් නිශාන්තවල කඩේ ගාවට. එතන තියෙන පන්සල තමයි ඔයාලගේ ඊළඟ ලොකේෂන් එක. ඉක්මනට යන්න ඕන. ඔව් එතනට. අපි දැන් මේ යන ගමන් ඉන්නේ. ඒ ටීම් එක න අපි කඩේ චුට්ටක් දුරින් ඉන්නේ. එයාලා ඒ වුණාට ගිහිල්ලා දැන් කනත්තට යන ගමන් එයාලා ගිහිල්ලා හොයනවත් දන්නෙත් නැහැ. අපි එයාලයි දෙගොල්ලම එකට අහුවෙත් දන්නෙත් නැහැ. අපි එනම් බලමු ගිහිල්ලා ටක් ගාලා. come on දුම්. ඉතින් යාළුවනේ අපේ A ටීම් එක දැන් කනත්තට ගියේ. B ටීම් එක දැන් ඊළඟ තැනටත් ළඟයි යන්න.
කවුරු දිනෙන් දන්නේ ඒ ටීම් එකේ යන්නත් ඉඩ තියෙනවා B ටීම් එකයි දන්නේ ඉස්සරහට බලන් ඉන්න මොකද වෙන්නේ කියලා කට්ටියට පාරවල් වැරදින්නත් ඉඩ තියෙනවා ඉතින් අපි අයිස් කෑවට පස්සේ අපිට අනිත් ලොකේෂන් එකේ තිබ්බ කනත්ත අපි ආවා ඉතින් කනත්තට කනත් ඉන්න අපේ සහායකයා අපිට ඊළඟ තියෙන ලොකේෂන් එක කියන්න ඊළඟ ඔයාලට තියෙන්නේ රුවන් නිශාන්ත අම්මලේ කඩේ ගාවින් එතන තියෙන පොඩි පන්සලක්. එතන තමයි ඊළඟ ඔයාලා ලොකේෂන් එක. ඉක්මනට යන්න ඔයාලා. යා ඉතින් යාළුවනේ B ටීම් එකේ ඊළඟ ප්ලේස් එකට ගිහින් තිනවා එයාලා ඒක රෙකෝඩ් කරන්න නැතුව තමයි අරන් තින්නේ යාළුවනේ ඒ නිසා මේකට සමා වෙන්න ඒ ටික පෙන්වන්න වෙන්නේ නැහැ යාළුවනේ යාළුවනේ නෙතුමුයි සස්මිතයි ඒ කියන්නේ ඒ ටීම් එකේ යාලා ආවා ඊළඟ ප්ලේස් එකට අපි කරත්තෙන් ඊළඟ ලොකේෂන් එකට ආවා අපේ ඊළඟ සහායකයා ඉන්නවා මෙතන අපේ අයන් අහලා බලමු ඊළඟට කොතනද යන්නේ ඔන්න යාළුවනේ අපේ ඊළඟ සහායකයා ඉන්නවා අපි ආවා මේ දැන් ඔයාලා මෙතන 25ක් උඩ බහින්න ඕනේ හරින 25ක් උඩ බහින්න ඕන අර කට්ටියක් පැන්නා දැන් ඔයාලා පැනලා ඉක්මනට යන්න තියෙන අරගොල්ල තැන්ට යනවා මම ඔයාලා දැන් මේ ප්ලේස් එකක් දීලා තියෙන ෆොටෝ එක ගෲප් එකට දැම්මනේ ඒක ටික බලලා එතන තැන් තුනක් තියෙනවා හොඳ ඔයාලට මේ වැටේ තැන් තුන ඉතින් යාළුවනේ මේ තැන් තුනකින් එකක තමයි නිදානේ තියෙන්නේ ඉතින් බලමු කවුද හොයාගන්නේ කියලා අනේ තැන් තුන බලලා හරිනම හරි තැන්ට යන්න ඕනේ ඉතින් ඉක්මනට යවන් කෝ ඉතිපස් පාරක් උඩ පයින්නත් ඕනේ අරගොල්ලෝ පැනලා එහෙනම් අපි පයිමු ඉතින් යාළුවනේ මෙයාලා මෙතනින් 20ක් උඩ පයින්නවා අනිත් කට්ටියත් උඩ පැන්න යාළුවනේ මම මෙතන චෙක් කරා ඒ ටික ඔයාලට පෙන්නන්න බැරුණා යාළුවනේ යාලා ඒක රෙකෝඩ් කරන්න නෙමෙයි අරන් තිබ්බේ ඒ නිසා යාළුවනේ පෙන්නන්න බැරුණා කමන් ඉතින් යාළුවනේ අපේ නිදානේ තියෙන අන්තිම ප්ලේස් එක තමයි පන්සල කියන්නේ අපේ ගමේ පන්සල ඒකේ තමයි යාළුවනේ නිදාන්නේ තියෙන්නේ ඉතින් බලමු කට්ටිය ගණීද කියලා කවුරු ඉක්මනින් යයිද කියලා බලමු ඉතින් දිගට වීඩියෝ එක බලන් ඉන්න මතක් කරලා subscribe කරන්න channel එක අනිවාර්යෙන් වීඩියෝ එක like එකකුත් දාන්න ඉතින් යාළුවනේ අපි දැන් මේ යන ගමන් ඉන්නේ නිදානේ තියෙන තැනට. ඉතින් අපේ සංජුයි මතීසයි ඒ දෙන්න ගියා. දැන් මයි මගේ සහායකයා නෙතුනුයි ඉන්නවා මෙතන. ඒ දෙන්න දැන් අපිට චුට්ටක් දුරින් ඉන්නේ. අපිට ඒගොල්ලෝ පේනවා. කැමරාවට අහුවෙන්නේ නැහැ. අපි ඒ නිසා ඒගොල්ලෝව වීඩියෝ පෙන්නන්නේ නැහැ. අපි එහෙනම් හම්බෙමු නිදානේ තියෙන තැනට. ඉතින් මම වැනගන්න ඕන ඉක්මනට පන්සල ගාවට දැන් අර කට්ටිය එනවා ඇති දැන් අනිත් කට්ටිය මේ සංජුලා එහෙම ගියා මේ ප්ලේස් එකට නිදාන තියෙන ප්ලේස් එකට යාළුවා නිදාන ගනිත් දන්නේ නැහැ මම ෆොටෝ තුනක් දැම්ම ඔයාලට කලින් පෙන්නනවා ඇති ඒ ෆොටෝ තුන මේ තමයි බලලා මේ එතන හරි තැන තමයි නිදානේ තියෙන්නේ බලමු නිදානේ හොයන්න පුළුවන් වේද කියලා ඉක්මනට යන් එනවා යාළුවනේ ඉතින් අනිත් කට්ටිය ගිහිල්ලා නිදානේ තියෙන තැනට දැන් අනිත් කට්ටිය මගේ එනවා ඒ කියන්නේ A ටීම් එක මගේ එනවා B ටීම් එක ගිහිල්ලා නිදානේ තියෙන තැනට අපි ගිහින් බලමු හොයාගනීද කියලා දැන් අපි ලං වෙලා ඉන්නේ නිදානේ තියෙන තැනට. යාළුවනේ අපිට ගොඩක් ඇති. අපි මානසියෙන් දිව්වා. අයියෙන් දිව්වා යාළුවනේ. අපි බීමේකුත් ගත්තා. එහෙනම් අපි නිදානේ තියෙන තැන යන් ටක් ගාලා දුවමු. ඉතින් යාළුවනේ අපි ආවා. අතනින් අපේ ඒ කණ්ඩායම අපි යාළුවනේ ඇවිල්ලා ඉන්න මෙතනට. ඔයාලට පෙන්නන්න හංගපු තැන් තුන අපි දන්නේ නැහැ තැන් තුනේ කොහෙද තියෙන්නේ කියලා යාළුවනේ. අපේ ගෲප් එකේ යාළුවනේ දාලා තිබ්බේ එකක් මෙතන අනික මෙතන ඕ යාළුවනේ අපේ ඒ කණ්ඩායම ඔයාලා කියනවා ඕ විතරනා ඕ යාළුවනේ බලන්න අල්ලම් මේ ටික තමයි අන්න හොයාගත්තා ඉතින් බොස් මේ ඉන්න අපේ විනාස්ලා ඉතින් බොයිස් මේකේ විනින් ප්‍රයිස් එක විදිහට මම රුපියල් 1000ක වවුචර් එකකුයි වොච් දෙකකුයි තමයි දුන්නේ. ඉතින් මේකට මට උදව් කරා සංජු අයියා මතීෂ් අයියා අපේ අයියා සස්මිත මල්ලි නිතුම් මල්ලි යාළුවා මට ගොඩක් උදව් කරා මේ වීඩියෝ එක කරගන්න. ඉතින් යාළුවට මම තෑන්ක්ස් කරනවා. ඉතින් අලුත් වීඩියෝ කරගෙන ගන්න දැන්ට channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගියා. සාදරයෙන් පිළිගන්න හැමෝම මයුරු channel එකට. ඉතින් අද මම මැප් ගේම් නැත්නම් යාළුවනේ අරන් ඇවිත් ඉන්නේ.